පොසිල සාක්ෂි මගින් ජීවීන්ගේ පරිණාමය පිළිබඳව නිගමනවලට එනකොට ගැටලු රැසක් මතුවෙනවා. අදාළ ජීවියාගේ සෑම පරිණාමික අවධියක්ම නිරූපණය වන පරිදි පොසිල සාක්ෂි නොලැබීම මේකට ප්‍රධානම හේතුවක්. බොහෝ ජීවීන් පිළිබඳව පොසිල වලින් කියවෙන වාර්තා අසම්පූර්ණ බැවින් පොසිල සාක්ෂියක් කියන්නේ තැනින් තැන පිටු ඉරී කියපු කතාපතක් වගේ. කෙසේ නමුත් අපේ වාසනාවට වගේ අශ්වයාගේ පරිණාමික ඉතිහාසය සම්පූර්ණයෙන්ම අධ්‍යයනයට ප්‍රමාණවත් පරිදි පොසිල සාක්ෂි ලැබිලා තියෙනවා. ඒ කියන්නේ අශ්වයාගේ පරිණාමික ඉතිහාසය ඉතාමත්ම හොඳින්ම අනාවරණය කරගන්න අපිට පුළුවන්. බලන්නකො මේ රූපරාමු දිහා. නූතන අශ්වයාගේ පූර්වජයා. ඒ කියන්නේ අශ්වයාගේ මුල්ම ආකාරය මීට වසර මිලියන 54කට කලින් උතුරු ඇමරිකාවේ වාසය කරපු සෙන්ටිමීටර් 40ක් පමණ උස ඇති කුඩා බල්ලෙක් වගේ සත්වෙක්. මෙයා බොහොම පොඩි අශ්ව පැටියෙක්. අශ්ව පැටියෙක් කියන්නේ මෙයාගේ පරිණාමික අවධිය මේ. කෙසේ නමුත් මෙයාට දිව යාමේ හැකියාවක් තිබූ අතර පාද ඉතාමත්ම කුඩා වන අතර පූර්ව ගාත්‍රාවල ඇඟිලි 3ක් පැවති බවත් සොයාගෙන තියෙනවා. තවද මේ ඇඟිලි සිරස්ව පිහිටීම සුවිශේෂීම ලක්ෂණයක්. මේ සත්වයා නූතන අශ්වයා දක්වා පරිණාමය වීමේදී ක්‍රමික වෙනස් වීම් රැසක් සිදු වෙලා තියෙනවා. එහිදී සංචරණ ක්‍රමයේ සහ ආහාර ලබා ගන්නා ක්‍රමවල ක්‍රමික වෙනස් වීම් සිදු වෙලා තියෙනවා. ඉතින් අපි මේ සමගම අපි අපේ වීඩියෝ එකේ අවසානයට එනවා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්න, මේ වගේ තවත් දේවල් බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබම සුබ දවසක්.